භයානක තැනක අපි මේ ඉන්නේ. ඕවා දැනගෙනයි බුදුරජාණන් වහන්සේ ඊතර වෙන්න කිව්වේ. මේ ඔයාලා ෆෝන් එකක් පාවිච්චි කරනවට තරහට නෙවෙයි. ඔයාලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවට තරහට නෙවෙයි. මේක භයානක නිසා. වෙඩිපුරම සත්තු නිරේ උපදිනවා. තිරිසන් සත්තු අතර උපදිනවා. පින්වතුනි චීනයට යන්න ඕන බලන්න. තායිවානය, තායිලන්තය. පන්න පිටින් සත්තු මරනවා. සතා වෙනම ෆාම් තියෙනවා සත්තු සර්පයෝ ලක්ෂ ගණන් හදනවා. පන පිටින් තෙල් චාච්චියට දාන. බුදුරජාණන් වහන්සේ වදාළානේ ඔය දුක් හිතනකොට දකින්නකොට හිතන්න කියලා මමත් තෝම දුක් විඳා කියලා. චීනේ සමහර අය සමහර කාන්තා පිරිසක් ඉන්නවා බඩට දරුවෝ හදාගෙන ඒ දරුවෝ බිහි කරන්නේ නැතුව දරු කලලේ වෙනම අරගෙන තම්බල කනවා. අත ඕස් ගෑවට ඔබ ඉපදුනොත් ඒ රටේ ඔයා ඒක කරන්න පුළුවන්. ඔයා ඒ රටේ ඉපදුනොත් ඔයාගේ අතින් ඒක වෙන්න පුළුවන්. දැන් ඕස් ගෑවට පෞගිය කාලේ මෙහින් නාය යනවා, මෙහින් ගම් වතුර ගලනවා, මෙහින් ගෙවල් ගහගෙන යනවා. ඒ එන වතුරේ ඉන්න මාළු මිනිහෙක් තලනවා. දුටුව නේද ඔබ? හැබැයි මතක තියාගන්න. ඔය මිනිහයාගේ පුතා ඔයා නම් තාත්තා තලන මාළු ටික ගන්න වාජනේ උස්සගෙන ඉන්නේ ඔයා. ඔය මිනිහයාගේ බිරිඳ ඔයා නම් ඒ තල්ලගෙන මාළු ටික බදින්නේ ඔයා. ඔයා ඒක ඔයාට ඔයාගේ අතින් ඒක නොඋනේ ඔයා වෙන තැනක ඉපදුන නිසා. විශ්වාසයි චීනේ ඉපදුනොත් ඔය තායිවානේ තායිලන්ත ඔය වගේ රටවල් වල ඉපදුනොත් ආය පන පිටින් සත්තු ඔය විදිහට මරන්න තෙල් චාච්චිට දාන්න සම්බන්ධ ඔයා බය වෙන්නේ නැහැ. ඔයා මේ රටේ ඉපදිලා ඔයා උයනකොට ඔයාගේ තෙල් චාච්චියට මැල්ලුන් ටිකක් දාන්න ඔයා බය වුණාද? තෙල් චාච්චියට මිරිස් දාලා බදින්න ඔයා බය වුණාද? නෑ. දැක්ක දේ කළා. ඔයා ඉපදෙන ඊළඟ ආත්ම භාවය ඔයා දැක්ක දේ කරනවා. පින්පව් කුසල අකුසල හැම තැනකම කතා කරන්නේ නෑ. භයානක තැනකට යන්න ඔබ ලැහැත්ති. අවසාන තැනයි මේ නැවතිලා තියෙන්නේ. පුළුවන් නම් බේරිණ යනින්ලා කියලා උස්ස හඳන නගයි මේ ධම්සවල. බුදුරජාණන් වහන්සේ වදාලා බුදු කෙනෙක් පහළ වෙන්න කලිනොත් හඬක් නැගිනවා බුදු වෙරේ පහළ වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනය නැසෙන්න කලිනොත් උස්ස හඬක් නැගිනවා බුදු සසුන නැසෙන්න ළඟයි බේරියන්නලා කියලා. මේ ඒ හඬ අමුතුම ලෝකයක් ඉස්සරහට එන්නේ.